ආයුබෝවන් සේවා පියස YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මේ දිනවල බොහෝ දෙනෙක් කොරියානු E8 වීසා රැකියා කාණ්ඩය පිළිබඳ කතා වෙනවා. ඉතින් මේ රැකියා සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනට අයදුම්පත් බාර ගන්නවද? ඒ වගේම කොරියානු රජයෙන් මේ රැකියා පිළිබඳ ගිවිසුම් අත්සන් කරලාද? ඒ වගේම මේ සඳහා තියෙන සුදුසුකම් මොනවද? ඒ වගේම මේ කොපමණ මුදලක් මේ සඳහා වැය වෙයිද? E8 රැකියා කියන්නේ මොන වීසා කාණ්ඩයටද මෙන් යන්න පුළුවන් මොන අයටද? ඒ වගේම තමයි මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් මම ඔබට මේ වීඩියෝ මගින් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින මේ වීඩියෝ සමග ඔබට බොහෝ තොරතුරු මේ E8 රැකියා කාණ්ඩය පිළිබඳ දැනගන්න පුළුවන්. වර්තමානයේ වන විට ශ්‍රී ලංකා රජය මගින් E8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයන් කොරියානු රාජ්‍යයට යැවීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දීලා තියෙනවා. මේ යටතේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ඔවුන්ගේ වෙබ් අඩවියේ මේ E8 රැකියා කාණ්ඩය යටතේ විදේශගත වීමට අදහස් කරන පුද්ගලයන්ට ලියාපදිංචි වීමට යම්කිසි කාලයක් ලබා දීලා තිබුණා. ඉතින් මේ ලියාපදිංචි උණ අයට සහ නැති අයටත් තවම මේ මොකක්ද වෙන්නේ ඉදිරියට මේ කොරියානු රාජ්‍යයෙන් මේ සඳහා අනුමැතිය ලැබිලාද? ඒ වගේම ලංකාවෙන් කොරියාවට E8 කාණ්ඩය යටතේ පුද්ගලයන් යවනවද? මොනවද සුදුසුකම්? මොන වයස් කාණ්ඩද? ඒ වගේම මොන අංශ යටතේද යන්න පුළුවන්? මෙන්න මේ පිළිබඳ මේ වීඩියෝ මගින් මම පැහැදිලි කරනවා. E8 වීසා කාණ්ඩය කියන්නේ කෙටි කාලීන වීසා ක්‍රමයක්. දැනට ශ්‍රී ලංකා රජයෙන් දීර්ඝකාලීන වීසා ක්‍රමයක් යටතේ යවන්නේ E9 කාණ්ඩය යටතේ. ඒ සඳහා අනිවාර්යෙන් විභාගයක් තියෙනවා. කොරියානු භාෂා විභාගය සමත් වෙලා තමයි මේ ශ්‍රමිකයන් නිෂ්පාදන හා සේවා අංශ යටතේ විදේශගත වෙන්නේ. මේ E8 වීසා කාණ්ඩය කියන්නේ ඍතුමය කාලය කියන්නේ කොරියාවේ මාස 8ත් 6ත් අතර යම්කිසි පුද්ගලයෙක්ට කුෂිකාර්මික හෝ දීවරාංශයේ සේවාවක් කරලා යම්කිසි මුදලක් උපය ගන්න ලැබෙන අවස්ථාවක්. මෙම E8 වීසා කාණ්ඩය යටතේ විභාගයක් පවත්වන්නේ නැහැ. ඒ වෙනුවට සුසුකම් තියෙන පුද්ගලයන්ගේ අයදුම් පත්‍ර කැඳවලා ඔවුන්ගේ සුසුකම් පරීක්ෂා කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. අපි බලමු E8 වීසා කාණ්ඩය යටතේ යම්කිසි පුද්ගලයෙකුට ඒ සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය සුසුකම් මොනවද කියලා. මෙහිදී මූලික සුදුසුකම් වෙන්නේ අයදුම්කරු ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන. ඒ වගේම වයස අවුරුදු 23ත් 50ත් අතර පුද්ගලයන්ට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අයදුම්කරු වර්ණ අන්ධතාවයකින් හෝ වෙනත් ශාරීරික දුබලතාවයකින් තොර වෙන්න ඕන. ඒ වගේම තමයි අයදුම්කරු කිසියම් රටකින් පිටුවහල් කිරීමේ නියෝගයකට යටත් වෙච්ච කෙනෙක් වෙන්න බෑ. ඒ කියන්නේ මේ අයදුම්කරු කිසියම් හෝ රටකින් පිටුවහල් කිරීමේ නියෝගයකට යටත් වුණු පුද්ගලයෙක් නම් E8 වීසා කාණ්ඩය යටතේ ඔහුට ඒ සඳහා අයදුම් කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම තමයි මේ අයදුම්කරු ශ්‍රී ලංකාවෙන් වෙනත් රටකට පිටත් වීමේ තහනමක් ලබාගත් හෝ ශ්‍රී ලංකාවේ උසාවියකින් රටින් පිටවීමේ තහනමක් ලැබූ නියෝගයක් ලබාගත් පුද්ගලයෙක්ට මේ E8 වීසා කාණ්ඩය යටතේ අයදුම් කරන්න බෑ. E8 වීසා කාණ්ඩය යටතේ කුෂිකාර්මික හා දීවරාංශය සඳහා තමයි ශ්‍රමිකයන් යොමු කරන්න නියමිතව තියෙන්නේ. ඉතින් එහිදී මේකට ඍතුමය වීසා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ එක කාලයකට පමණක් ශ්‍රමිකයන්ට මේ යම්කිසි මුදලක් උපයගෙන එන්න පුළුවන් අවස්ථාවක්. කලින් මේක ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක වුණේ නැහැ. දැනට ශ්‍රී ලංකා රජයෙන් කැබිනට් අනුමැතිය පමණයි ලැබිලා තියෙන්නේ. මේක ශ්‍රී ලංකා රජය හා කොරියාවේ පළාත් පාලන ආයතන කියන්නේ නගර සභා පළාත් සභා වගේ මේ ආයතන මගින් ශ්‍රී ලංකාව සමග ඇති කරගන්න ගිවිසුමක් මගින් මේ දීවරාංශයේ සහ කෘෂිකාර්මික අංශයේ පළපුරුද්ද තියෙන පුද්ගලයන්ට විභාගයක් නැතුව ඔවුන්ට යම්කිසි පරීක්ෂණයක් සම්මුඛ පරීක්ෂණයක් වගේ තියලා පළපුරුද්ද මත ලබා දෙන රැකියා අවස්ථාවක්. ඉතින් අවුරුදු 40ට වැඩි අයට ලොකු අවස්ථාවක් තියෙනවා මෙහිදී යම්කිසි දෙයක් කරගන්න. ඒ වගේම තමයි කාන්තාවන්ටත් මේ සඳහා අයදුම් කරන්න පුළුවන් මේ E8 වීසා ක්‍රමය ක්‍රියාත්මක වන දවසට. දැනට කියන්න තියෙන්නේ මේ වීසා කාණ්ඩය යටතේ තවම කොරියානු රජය මගින් අනුමැතිය ලබා දීලා නැහැ ශ්‍රී ලංකාවට. කොහොමද මේ ප්‍රොසෙස් එක කියන්නේ මේ
ක්‍රමවේදයක් යටතේ ශ්‍රමිකයන් කොරියානු රැකියාව සඳහා අර E9 වීසා කාණ්ඩය යටතේ වගේ ගන්නේ කොහොමද මොන පළාත්වලින්ද කියලා. මොකද මේ කොරියානු රජයේ පළාත් සභා ප්‍රාදේශීය සභා සමග නගර සභා මගින් මෙහි තියෙන පළාත් සභා සමග ගිවිසුම් අත්සන් කරලා අවුරුදු 3ක වගේ කාලයකට කොරියානු E8 වීසා ලබා දෙන්න තමයි දැනට අදහස තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේක ඉක්මනින් ලබා දෙන්න කියලා. නමුත් තවම කොරියානු රජයෙන් ප්‍රතිචාරයක් ලැබිලා නැහැ මේ සඳහා. E8 වීසා කාණ්ඩය යටතේ අවුරුදු 40ට අඩු කෙනෙක්ට නම් මේ රැකියාව ගත වෙන එක ඒ තරම් සුදුසු නැහැ. මොකද උන්ට E9 දීර්ඝකාලීන වීසා ක්‍රමය යටතේ ආර්ථික තත්ත්වය ගොඩනගා ගන්න ලොකු අවස්ථාවක් ලැබෙනවා. නිෂ්පාදන හා සේවා අංශයෙන් විභාගය කරලා ගියාම අවුරුදු 4ක් 10ක් අතර ප්‍රමාණයක් ඔවුන්ට මුදල් උපයගෙන තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න පුළුවන්. නමුත් E8 වීසා කාණ්ඩය යටතේ අවුරුදු 3ක් වගේ කෙටි කාලීන කාලයක් තමයි ලැබෙන්නේ. ඒ වගේම තමයි අවුරුදු 40ට වැඩි කෙනෙකුට නම් මේක ඉතා සුදුසු වෙනවා. ඒ වගේම තමයි මේ මාස 6ත් 8ත් අතර කාලය ටික මේ කාලයක් සේවය කරලා ඊළඟට මාස 6න් පස්සේ ආයෙ වැකේෂන් නිවාඩු ඇවිල්ලා ආපහු ඒ කොරියාවට ගිහිල්ලා එහෙම තමයි මේ අවුරුදු 3 හැදෙන්නේ. අනිවාර්යෙන් වැකේෂන් ඇවිල්ලා ඊට පස්සේ ආයෙ මාස 6කට ගිහිල්ලා එක දිගටම මේ අවුරුදු 3 ලැබෙන්නේ නැහැ. නමුත් අවුරුදු 3ක් ලැබෙනවා මේ මාස 6ත් 8ත් අතර මේ කෙටි කාලීන E8 වීසා ක්‍රමය යටතේ. ශ්‍රී ලංකා විදේශ සේවා නිකුති කාර්යාංශයෙන් දැනට E8 වීසා කාණ්ඩය යටතේ කොරියානු රාජ්‍යය සඳහා ශ්‍රමිකයන් යවන්නේ නැහැ. මොකද කොරියානු රාජ්‍යයෙන් තවම ඒ සඳහා අනුමැතියක් ලැබිලා නැහැ. ඉතින් විදේශ සේවා නිකුති කාර්යාංශයේ වෙබ්සයිට් එකේ මේ කොරියන් E8 වීසා කාණ්ඩය යටතේ යන්න කැමති අයගේ විස්තර ලබාගෙන තියෙනවා. ඉතින් ඒ සමීක්ෂණයක් තමයි වුන් කරලා තියෙන්නේ. මොකද ඕන්ට මේ ප්‍රොසෙස් එක හදාගන්න ලේසි. කොරියාවෙන් අනුමත වෙලා ආවට පස්සේ E9 ක්‍රමවේදය වගේම කොච්චර පිරිසක් ඉන්නවද කොහොමද මේක කරන්න කියලා. ඉතින් ඒ සඳහා තමයි. ඉතින් ඒ නිසා මේ සඳහා ඉල්ලුම් කරපු නැති අය ඒ සඳහා මේ බය වෙන්න අවශ්‍ය නැහැ. මේ E8 වීසා කාණ්ඩය කොරියාවෙන් අනුමත වෙලා ආවහම ඔබ සියලු දෙනාටම පුළුවන් සුසුකම් තියන අයට ඒ සඳහා අයදුම් කරලා ඔබගේ රැකියාව අවස්ථාව ලබා ගන්න. ඒ වගේම තමයි මේ දිනවල බොහෝ පුද්ගලයන් මේ E8 වීසා රැකියාව ලබා ගන්න වංචාකරුවන්ට හසු වෙනවා. බොහෝ මුදල් නාස්ති කර ගන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම කියන්න තියෙන්නේ මේ විදේශ සේවා නිකුති කාර්යාංශය මේ වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයන් කොරියාවට යවන්නේ නැහැ. පෞද්ගලික අංශ වලටත් මේක දීලා නැහැ. පෞද්ගලික ඒජන්සි වලට කොහොමටවත් යවන්න බෑ. රජය මගින් පමණයි කොරියානු රාජ්‍යයට ශ්‍රමිකයන් පිටත් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි E8 වීසා කාණ්ඩයට කොරියාවෙන් අනුමැතිය ලැබුණාම ඒ පිළිබඳ ඒ සියලු තොරතුරු මම වීඩියෝවක් මගින් ඔබට ඉදිරිපත් කරනවා. E8 වීසා කාණ්ඩය යටතේ විදේශගත වෙන්න ලක්ෂ 10ක වගේ මුදලක් යාවි. ඉතින් ඒ මුදල් සමහර විට රජයෙන් ලෝන් එකක් විදිහට ලබා දෙවි. ඒ නිසා කිසිම පුද්ගලයෙකුට මේ දිනවල සල්ලි දෙන්න යන්න එපා. ඉතින් මම හිතනවා ඔබ මේ වීඩියෝවෙන් බොහෝ තොරතුරු දැනගන්න ඇති E8 වීසා ක්‍රමය ගැන. ඉතින් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ස්තුතියි. ආයුබෝවන්.